හෙලෝ හෙලෝ අහිංසා ඇයට ආව දුරකථන ඇමතුමා සම්බන්ධ වුණා. ඇගේ හඬේ තැතිගැන්ම පැහැදිලිව තිබුණා. දුරකථනයේ පිටුපසින් ඇයට පිළිතුරු ලැබුණා. දුරකථන ඇමතුම පිටුපසින් මහා හඬින් hina වෙන හඬත් එක්ක අහිංසා තවත් බය වෙලා නැවතත් කතා කරා. හෙලෝ කවුද මේ? හෙලෝ. ඇගේ හඬට නැවත වරක් දුරකථන ඇමතුම පිටුපසින් පිළිතුරු ලැබුණා. හෙලෝ මොකද යකෝ බය වෙලා වගේ කතා කරන්නේ? මේ මම මල්කාන්ති අක්කා බං. අපෝ බය ගුල්ලි. කියන්නේ නම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒත් බයයි. දුරකථනයේ පිටුපසින් ඇයට පිළිතුරු දුන්නේ මල්කාන්ති. ඇය අහිංසාට නෝක්කාඩුවට එහෙම කියද්දී අහිංසාට පිළිතුරු දුන්නා. අනේ අක්කා බය නම් වුණා. මොකද ඉතින් මේ නම්බර් එක සේව් කරලා නැහැනේ. ඒකයි මම බය වුනේ. අහිංසාගේ කතාවත් එක්කම වගේ දුරකථන ඇමතුම පිටුපසින් මල්කාන්ති නැවතත් ඇයට කතා කරා. ඒවා වලින් වැඩක් නැහැ. උඹට ජොබ් එකක් හම්බුණා. හැබැයි ඉතින් උඹ කැමති නම් කරපන්. නැත්තම් මම තව එකක් බලන්නම්. හරිද කෙල්ල? මල්කාන්තිගේ කතාවට අහිංසාගේ හිතේ මල් පිපිලා වගේ. අහිංසා මල්කාන්තිට පෙරලලා කතා කළා. අක්කේ අනේ ඇත්තටමද අක්කේ? ඇත්තටමද? අහිංසා එහෙම ආද්දී මල්කාන්තියට මෙහෙම පිළිතුරු දුන්නා. නෑ බොරුවට. අනේ බං මට උඹට බොරු කියන්න වෙලාවක් නෑ. හරිද අහිංසා? මල්කාන්ති එහෙම නෝක්කාඩුවට කිව්වේ ඇය ඇත්තටම මේ වගේ දෙයක් විහිළුවට ගන්නේ නැති නිසාමයි. අක්කා මම හැම හුවේ සතුට වැඩි කමට අනේ මට සමා වෙන්න. අහිංසා එහෙම පිළිතුරු දෙද්දී මල්කාන්ති ඇගේ හඬ අලුත් කරා. සමාව දාගනින් පෙට්ට ගමක උඹ. උඹ හවසට කෝල් එකක් ගනින්. 6ට 6 මාට වගේ. මං දැන් වැඩ තව මම හෙට වගේ දිහාවට ගමේ ඔහේ එනවා. ඇවිල්ලා යන්න. ඇවිල්ලා හම්බ වෙයන් මාව. මම ආවම. හරිනේ. මල්කාන්තිගේ හඬෙහි තරමක විඩාපර ගතියක් තිබුණා. අහිංසා මල්කාන්තිට පෙරලා නැවත කතා කරා. හරි අක්කා මං ගන්නම්. පරිස්සමෙන් වැඩ ටික කරගන්න. බුදු සරණයි අක්කේ මම තියන්නම්. අහිංසා හැම කියද්දි මල්කාන්තියට පිළිතුරු දුන්නා. මේ තියන්න කලින් මේ නම්බර් එක මතක ඇතුව සේව් දාගනින්. හරිද? මතක තියාගනින් ඈ. සේව් දාගෙන. අහිංසාට මල්කාන්ති එහෙම කියලා අහිංසා පිළිතුරු දෙන්න කලින්ම මල්කාන්තිගේ ඇමතුම මල්කාන්ති විසින්ම විසන්ධි කරා. එදින හවස් කාලය ඉක්මනින් උදා වුණා. අහිංසා නාලා කරලා පොඩි නිල් පාට මල් වැටුණු සුදු පාට චීත්තකවමක් ඇඳලා ඇගේ දිගු කොණ්ඩය තනි කොණ්ඩ කරලක් වෙන්න ගෙතුවා. ඇය ඉක්මනින් පහන් පැල් ළඟට ගියා. අහිංසගේ දිනචර්යාවේ හවස් යාමේ පුතුන් වැදීම ඇයගේ රාජකාරිය නෙවෙයි. ඇයගේ ප්‍රාර්ථනාවක් කරගෙනයි සිටියේ ඇය. ඇගේ නිවසට එළියෙන් වෙන්න බුදු පහන් පැලක් ඒකත් ලී වලින් හදලා තිබුණ එකක්. මේ ලී වලින් හදපු පහන් පැල හැදුවේ අහිංසගේ තාත්තා. අහිංසා පහන් පැල වටේටම තිබුණු හෙන්ද්‍රික්කා මල් හැම පාටකින්ම නෙලලා මල් වට්ටිය හරි ලස්සනටම එක රටාවකට පිළිල කරා. මැටි පහනත් හොඳින් පිහිදලා අලුත් පහන් තිරයක් දාලා පොල් තෙල් ටිකක් දැම්මා. දාලා අහිංසා වෙනද වගේම ඒකත් මේසෙ උඩින් තිබ්බා. මල් වට්ටියටත් පෑන් නිසා පුංචි පෑන් තියෙන විනිවිද පේන පුංචි වීදුරුවට පෑන් පෙරලා ඒකත් මේසෙන් තියලා අහිංසා ඇගේ නංගිටත් මල්ලිටත් කතා කරා. විහංගා පොඩි චූටි ඔය දෙන්නම දැන් එන්න බුදු පහන ළඟට. අහිංසා හැම කතා කරද්දී විහංගා උන්ගේ ආදරණීය මවවන කුසුමා නන්දනීව වත්තම් කරගෙන එළිය ස්තෝප්පුවට එක්කගෙන ඇවිල්ලා ඉඳෙව්වා. අහිංසා කුසුමාට මල් වට්ටිය වගේම පහන පෑන් බඳුන අත ගැස්සුවා. ඊට පස්සේ බුදුන් වඳින්න නංගිවත් මල්ලිවත් එකතු කරගත්තා. ඇය බුදුන් වැඳලා ඇගේ දවසේ ප්‍රාර්ථනාව බුදුන්ට හිතින් කිව්වා.
අනේ මගේ බුදු සාදු මගේ අම්මව හොඳ කරලා මගේ නංගිවයි මල්ලිවයි සතුටින් තියන්න. ඒගොල්ලොන්ගේ නිරෝගීව තියන්න. මට එච්චරයි වුණේ. ඇගේ ප්‍රාර්ථනාව අවසන් වන විටම ඇගේ ජංගම දුරකථනයේ නිවස ඇතුලින් නාද වෙනවා ඇයට වුණා. ඇය බුදුන් වැඳලා නිවස දෙසට ඉක්මනින් නැවෙතගෙන ගියා. ඇගේ ජංගම දුරකථන තිරේ සඳහන් වුණේ මල්කාන්ති අක්කා ලෙසයි. ඇය ජංගම දුරකථන ඇමතුමා සම්බන්ධ වුණා. හෙලෝ අක්කා. ඇගේ පිළිතුරට මල්කාන්තිද දුරකථන ඇමතුම පිටුපසින් ඇයට පෙරලා පිළිතුරු දුන්නා. දැන් ඔබ ඉන්නේ කොහෙද කියන්? මල්කාන්ති පැහැදිලිව අහිංසාගෙන් එහෙම ආද්දී අහිංසා තරමක තැති ගැන්මෙන් යුතුව වචන ගැලපුවා. ඒ අයියක්කා අක්කා ඇයි එහෙම ඇහුවේ? උඹට ඒකෙන් වැඩක් නෑනේ. අහපු දෙයට විතරක් උත්තර දීපන් අහිංසා. අහිංසා එහෙම කියද්දී මල්කාන්ති තරමක් නොරිස්සුම් ලෙස ඇයට පිළිතුරු දුන්නා. අක්කා මම ඉන්නේ ගේ ඇතුලේ. අහිංසා එහෙම කියද්දී මල්කාන්තියට නැවත කතා කරා. ෆෝන් එකත් අරගෙන කවුරුවත් නැති තැනකට ඵලයන්. මල්කාන්ති පැහැදිලි ස්වරයෙන් අහිංසාට එහෙම කිව්වේ. අහිංසාට එහෙම කිව්වේ ඇය මොකක්ම හරි බැරෑරුම් කාරණාවක් අහිංසාට කියන්න යනවා වගේ. හරි අක්ක ටිකක් ඉන්න. අහිංසා එහෙම කියන ගමන් නිවසේ එළියේ පහන් පැලට ටිකක් එහැයින් අහිංසාගේ ආදරණීය තාත්තා ඕන් වෙනුවෙන් ඉඳගන්න හදපු ලී බංකෝ ළඟට ගියා. ඇය එතනින් වාඩි වෙලා නැවතත් ඇමතුමා සම්බන්ධ වුණා. දැන් කියන්න අක්කා. අහිංසා සංසුන්ව පැහැදිලි ස්වරයෙන් මල්කාන්තිට පිළිතුරු දුන්නා. මේක හොඳට හපන් කෙල්ල. උඹටත් උඹේ අම්මව හොඳ කරගෙන නංගිටත් මල්ලිටත් හොඳට අඩුවක් නැතුව උගන්වන්න පුළුවන්. උඹටත් හොඳට කාලා බීලා හොඳින් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් මේ හැමදේම කරන්න නම් උඹේ උත්තරේ තමයි වැදගත්. මේ ඔක්කොම දේවල් වලට බලපාන්නේ උඹේ උත්තරේ. මල්කාන්ති එහෙම කිව්වේ පැහැදිලි වගේම සෑහළු ස්වරයෙන්. අක්කා එහෙම සේරම ලැබෙන තරම් ඒ රස්සාව මොකක්ද අක්කා කියන්නකෝ. අහිංසා තම හඬ පැහැදිලිව අවදි කරේ ඇය වාඩි වෙලා ඉන්න ලී බංකුවේ ඉඳලා බුදු පහන දිහා බලාගෙනයි. මේකයි කරන්න තියෙන්නේ. රට ඉඳලා එනවා මහත්තයෙක්. මහත්තයෙක් කිව්වට ඌ කොල්ලෙක් බං. මල්කාන්තිට කියාගන්න පුළුවන් වුණේ එච්චරයි. අහිංසා ඇයට පෙරලා පිළිතුරු දුන්නේ ආත්මය තුලින්ම ඉපදුණු වචනවලින්. අක්කා මම අක්කට හුඟක් ගරු කරනවා පිළිගන්නවා. ඒත් මට ඔයා වගේ නරක වැඩ කරන්න බෑ අක්කා. මට අක්කා වගේ නම් කොහොමත් ඔය වගේ දේවල් කරන්න බෑ. අහිංසාට කියාගන්න පුළුවන් වුණේ එච්චරයි. මල්කාන්තියට කතා කරේ උස්සනින්. ඒ හඬ කොච්චරද කියනවා නම් අහිංසාගේ ජංගම දුරකථනෙන් එළියට ඇහෙන තරම් තීව්‍ර එකක් වුණා. කටවහපන් අහිංසා. උඹ පිස්සෙක් වගේ කියවන්න එපා. තෝ හිතුවද මම තෝව ඇග විකුණු රස්සාවකට තල්ලු කරන්න හදනවා කියලා? ආයකෝ තෝ හිතුවද මම පරට්ට බැල්ලියක් කියලා? බං මට ඕනුනේ ඔබට උදව් කරන්න විතරයි බං. මම කොළඹ ඇග විකුණන බඩුවක්. ඔව් මම කොළඹ ඇග විකුණන බඩුවක් තමයි. ඒත් මට ඕනේ නෑ මම වගේ උඹවත් බඩුවක් කරන්න. උඹ හරි අහිංසා. කමෙවුන් වගේම උඹත් මට ඒ ලේබල් එක ගැහුවා. කමක් නෑ කෙල්ලේ. දුකක් නෑ තරහක් නෑ. මේ අක්කා උඹත් එක්ක කවදාවත් තරහ වෙන්නේ නෑ. මම උඹට පස්සේ කෝල් එකක් ගන්නම්. දැන් මට හුඟක් අවුල්. මම තියන්න. අහිංසා කිව්ව වචන මල්කාන්තිගේ පපුවේ ගැඹුරුමතර නතර වුණා. ඇය දුරකථන ඇමතුම විසන්ධි කරා. අනේ මම මොනවද කිව්වේ? අනේ අක්කට හුඟක් දුක හිතෙන්නත් ඇත්තේ. මමත් මෝඩියෙක්. අහිංසා තමන්ටම බැනගත්තා. ඇය කිව්ව වචන ගැන පසුතැවුණා. නමුත් අහිංසාට මල්කාන්ති ආයෙත් කතා කරයිද? මල්කාන්තිට හිම වුණේ ඔයාලට දැනගන්න ඕනේද? ඔයාලා දැනගන්න කැමතිද? කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම අහිංසක ජීවිතේ මොන වගේ වෙනසක් සිද්ධ වෙයිද? ඇත්තටම ඇයට මල්කාන්ති වගේ ජීවත් වෙන්න වෙයිද? මේ හැමදේම දැනගන්න නම් ඔයාලා මේ කතාව දිගටම අහන්න වෙනවා. ඔයාලා අපේ නාලිකාවට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඒ වගේම
මේ වගේ නවකතා අහන්න කැමති නම් විතරක් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඒ බෙල් අයිකන් එක ක්ලික් කරාට විතරක් වැඩක් නැහැ. ඒකේ තියෙනවා notification all කියලා. එහෙම කරොත් මම දාන අලුත්ම වීඩියෝ එක ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කුලී මනාලි ඉදිරියේ අහිංසාගේ ජීවිතය මොන අතකට හැරෙයිද කියලා. මේ Novels AR